තමයි මොලක ඉඳන් Instagram කියන platform එක අරගෙන කතා කරේ. මට මේ ලෝකෙට යන්නේ කිසිම උමනාවක් තිබ්බේ නැහැ මේකෙ ඉන්න ළමයින්ට මං කියන්නේ. මේක හරි කරදරයක් නේ මගේ පාඩුවේ මිනිස්සු තුන්දෙනෙක් හරි බලනවනේ ස්ටෝරි කියන concept එකට මම කතා කරන්න ගත්තා. ලංකාවේ ස්ටෝරි කියන concept එකත් කතා කරන්න ගත්තාම අනේ අයියෝ ඔච්චර ස්ටෝරි දාන්නේ මොනවද නේ වගේ බලන්න මේක උඩ තරම් දැන් මිනිස්සු ස්ටෝරි වශයෙන් දාගෙන කතා කරගෙන යනවා. ඒක හරි ලස්සනට යාගේ දවසේ අපෙන්නනවා. දෙයක් කියන්නේ තින් දෙයක් පිළිවෙලට කතාන්ද ඒකනේ බලව මේකට ස්ටෝරි කියලා දාලා මේක හදපු එකට මොලයක් තියෙන බලන්නේ උට වැඩිය. මම ඒකයි අදටත් කතා කරගෙන යනවා. සමහර ඒවා කඩලා අරගෙන අනිත් platform වලට මම ඒක Instagram එක වහලා තියෙනවා. මට ලේසි. මේකෙන් කට කවදාවත් කරදෙන number 1 platform එක කියලා කියනවා. මේකේ ළමයින්ට බොහොම ස්තුතියි. මම follow කරපියොත් මම ඔක්කොම follow කරලත් නැහැ. මට සමහරගේ message බලන්න වෙලාවකුත් දැන් පැය ගානක් මම game එක මම අතිසාර්ථකයි ළමයි අද. මට කියන්නේ අතිසාර්ථකයි කියලා. දැකපොය දැක්ක නැද game කොච්චර මිනිස්සු කන්දරාව කියලා මට සල්ලි දුන්නද? කොච්චර ගැහුවද gift කන්දරාව? මට හිතා ගන්න මේ ඕස්ට්‍රේලියාවේ කෙල්ලෝ අර රෝමලා. ඒ කෙල්ලෝ කෝටිපති කෙල්ලෝ නෙමෙයි. උණු දවසේ පඩියට වැඩ කරන්නේ උන්නේ. ඊට පස්සේ අලුත් කොල්ල කොරියාවේ වැඩ කරන කොල්ල චුලි ජිලි ගගා උන්නේ නම් මතකත් නැහැ මට සමහර උන්නේ. ෆ්ලෙක්ස් ප්ලේ නේද? ඒ ළමයි. ඒකයි ස්ටෝරියක් වගේ අපේ කතාව මම කරන් ගියේ. ඒකයි මම මේවා වහලා කරගෙන ගියේ. ඒක දැකලා ඊසියා තමයි මට ඉස්සෙල්ලම වෙරි. මම එකට හිටපු මම ඛණ්ඩ දීපු මගෙන් මම ඛණ්ඩ දීපු තිරසනානේ බලව මට කෙලෙව්වේ. ඔය කොටා. දැන් කොටාට ಜಾති හරිය නැහැ නේ කෙල්ලනේ. කොටා අනික කොටාගේ මහවේසිගේ ගර්භාෂයත් එක්ක කුණු වෙලා යන්නේ කියලා මම සාප තියෙනවා. මගේ දැන් කොල්ල පවා සාප තියෙනවා කොට වේසිට. ඒකිට ඒක නැති උනේ. ඒකේ මාව පාවිච්චි කරලා සල්ලි ටී කඩාගෙන සල්ලි ඕන නම් ඉල්ලගම්. අපිට සල්ලි ඕනේ කාගෙන් හරි. උදව් ඕනේ. ඒක නම්බුකාර විදිහට අරගෙන ඵල. ගෙයක් හදාගෙන ඒක කරගෙන ඵල. ඒකට තුති පුදපිය ප්‍රසිද්ධිය. මං අද මෙතන ඉන්නේ මේ මිනිස්සයා හින්දා කියලා පින් දීපිය. බෝධි පූජා කරපේ මිනිහට. ඒක නම්බුකාරයි ඊට වඩා. මං ඒකයි ස්ටෝරි වලින් කතා කරගෙන මගේ කතාව කරගෙන බොහෝ දුරට සීලු දේවල් අවසානයේ සමහරට අවසානයේ මම බැහැලා යයි ළමයි. මගේ ප්‍රොජෙක්ට් එක has been done. target accomplished. මට බහුතරයක් ගෑල් ළමයි හම්බුණා ගොඩාක් පීඩණින් ඉන්න. මම ඇත්තම කියන්නේ අදටත් කතා කරලා කියන අනේ ඔක්කොටම වෙන්න තියෙන ටික ඔක්කොම වෙලා. ප්‍රේම බින්ද වැටීම් ගොඩක් දේවල්. අනිත් එක ආර්ථික ප්‍රශ්න තියෙන පිරිමි ළමයි ගෑල් ළමයි පෞල් ප්‍රශ්න තියෙනේව්. මඩ ගහනේව්. ඒ ඔක්කොම ලොකු පීඩණයක් හැමෝටම මම ඔය කතා කරන්න බෑ. සෝෂල් මීඩියා වලින් දෙයක් කරන්න පුළුවන් ළමයි. තමන්ට හට්ටියක් හොයාගන්න පුළුවන් හොඳ මිනිස්සු තමන්ගේ එනර්ජි එකට ගැලපෙන. එනර්ජි ඒක තමයි මට කියන්න තියෙන. හොඳ දේවල් තියෙනවා, හොඳ මිනිස්සු ඉන්නවා. ජීවිතයේ අත්දැකීම් අරගෙන වැරදිලා, මඩ කාලා, ගුටි කාලා, පෙට්ටි කඩම් බඩ හොදලා, තික්කසාද වෙලා වෙන්න තියෙන ඔක්කොම වෙලා යුද්ධ ගැටුම් වලට මුහුණ දීලා, සරණාගත කඳුරු වල ඉඳලා තියෙන තරම් ඔක්කොම ගණිකා වෘත්තිය කරලා ඒක දැනගෙන ඒකෙන් තමයි මිනිස්සෙක් හැදෙන්නේ. කවුරුත් හත්පියුමන් පිට යන්නේ නැහැ නේ විදුවත් කුමාරයා වගේ. තේරුණාද? මේ කින සක්කිලි වේසි TikTok එකේ කියලා කියන තන අපචාර ඔක්කොම කියනවා. වේසි කියනවා, ගොනෝරියා කියනවා, HIV කියනවා, පොන්නයා කියනවා, බඩුව කියනවා, දරුවෝ ඉල්ලනවා, මඩ ගහනවා. මම ඔක්කොම බිඳගෙන ආවනේ. මොකද මට ඒවා තේරෙන්නේ නැහැ. මට ෂෝට් ටයිම් මෙමරි තියෙන හින්දා. මම එහෙම දෙයක් කරා. මම ඒක අදට 30 ස්ටෝරිවල කතා කරගෙන යන්නේ. ඒතර බලන්නේ මට පේනවා මේවා 7000 ගණන්, 8000 ගණන්, 9000 ගණන් ස්ටෝරි බලනවා. ළමයි ලියන උඹලා ලියන්න ඕනේ හાર્ට් එක ගහන් ඵලය. මට බලන්න වෙලාවකුත් නැහැ නේ කෙල්ලනේ. උඹලට තේරෙනවද? උඹලගේ අදහස් මහා රස්තරන් වගේ මට වටිනවා. දවසක මම ඉඳගෙන කියවයි. platform තිබ්බොත් මේවට 30ක් කාර්යුණට ගලවනවා ගහනවා අන්න ඒ දේ මම කරා ස්ටෝරියක් කියන්නේ ඒකයි ඒකේ මම මගේ කතාව කරා යනවා මට මේවා එඩිට් කරන්න ගැන කොහේ එඩිට් කරන්නද කියලානේ කිව්තර කතා කරාද මට වෙනම ටීම් එකේ කෙනෙක් ග්ලෝචනා ජයකොඩි කිව්ව බං එන්න කැමරා ටිකයි ඩිරෙක්ටර්ස් ටික උතුස්සගෙන ආ යුඹට එඩිටින් ටික කරලා දෙනවා ඒකට තේරුණා මට එච්චර කරන්න වෙලාවක් මට අමාරු ළමයි පැය පහක් සෙල්ලම් කරා එක දිගටම කෑ ගහලා හක් ගෙඩි පිඹලා ඊශාන් යෝගේ හක් ගෙඩිය පිඹලා ඈ හරිම හොඳ දෙයක් මම අර ඇස්වහ වදින්න අර සාජිද මොකද්ද කියන එක ඔළුව වටේ කරකවල මම ඒක කරා ඉතින් මට හරි සතුටුයි ගණ දෙයියන්ට පහනක් පත්තු කරලා මං සින්දු කියලා ඒක කරලා මිනිස්සු ඔක්කොම බල 300 400 රීච් 9000 ගණන් බැලුවා අවසන් වෙද්දී අනිත් උන් කෑ ගහනවා මැච් එකක් තියෙන බල්ලෙක්වත් යන්නේ නැහැ ස්වභාවිකත්වයක් නැහැනේ බලන්න ගොඩාක් ළමයි ඕස්ට්‍රේලියාවේ මට උදව් කරන අය ඉන්නවා ඒ වගේම කොරියාවේ ළමයි ඊට පස්සේ මැද ප්‍රේදක අක්කලා තරංග අක්කා ඒ වගේම ලයික් කරන ගෑල් ළමයි පිරිමි ළමයි ගොඩාක් අය ඉන්න පොඩි ගිෆ්ට් ගන්න කෙල්ලෝ එක දිගටම ඔහේ ගන්න ගර්ල් ඔන් වීල් චෙයාර් ගෙන කෙල්ල කවිතා පූර්ණිමා දානංගි කොච්චර ඉන්නවද කට්ටිය මට එකී නොකි එතකොට රන්ද රිත්මා කාංචනි දුමි මලි ෆ්ලෙක්සේ අද ගහපු ළමයි ගොඩාක් මට මතක උපේකක් කළ ගොඩාක් මිනිස්සු ඇවිල්ලා මට දෙන්නේ මං ගේම් ප්ලේ කෙනෙක් කියලා මගේ ආත්මය දැකලා ගරු කරලා මට දෙන්න දෙයට බොහොම ස්තුති කියලා රටේ ජනතාව මට කියන්න ඉතින් මට ඇත්තම හරිම සතුටුයි වැඩසටහනක් නිමාව අවසානයේ මේ වගේ දෙයකට මට හිමිකම් කියන්න ලැබෙන එක මං කොච්චර පීඩනයකින්ද මං නැගිට මේ ගේ ඇතුලේ තනියෙන් කෑ ගාව. ඒතර මට 10 15 Instagram වල හිටියේ. ඒ කියන්නේ මගේ යාළුවෙක් 1000 ගාන ඊට පස්සේ අලුතෙන් එකතු වෙච්ච ළමයි පොඩි ගානක් හිටියේ. අද වෙනකොට කොච්චර ජනතාවක් ඉන්නවා මට කිසිම තනිකමක් නැහැ. ඕන වෙලාවක කෙනෙක් ඉන්නවා කෝල් කරලා උනත් කතා කරන්න. අන්න ඒකයි මං ජනතාව හදාගත්ත කියන්නේ. ඒ දේ හදාගෙන මම මෙතනට ආවේ. ඇවිල්ලා තමයි වන්නම කියන්නේ එළියට බැහැලා. සෙල්ලම් කරන්නේ. අවුරුද්දක් තිස්සේ මගේ කතාව මම Instagram ඇතුලේ කතා කරේ. සියල්ල දැක්ක Instagram වල ළමයි.
TikTok එකේ උන් දකින්නේ සමහර උන් ගේම් එක විතරයි. එතකොට ඊර්ෂ්‍යා කරා කියලා තොපිට නේ ඒක තමයි තොපිට 1000 නේද ලයික් තියෙන්නේ ප්‍රොෆයිල් එකට. තොපිට ෆලෝ බේස් එකක් අවුරුදු 7ක් 8ක් 9ක් ඉඳලා නැත්තේ. ඒක තමයි තොපි සල්ලිමත් තමයි තොපි මිනිස්සු රැවටීම තමයි තමන්ගේ අභිවෘද්ධිය ආත්මාර්ථකාමී සිතුවිලි වැඩ කරපු මිනිස්සු ඉඳන් උඹලට අද වෙදී වෙලා තියෙන්නේ. එහෙම ඉන්නේ උන් සුභායිකත්වයෙන් ආත්ම පිරිසුදුභාවයකින් මිනිස්සුන්ට ගරු කරගෙන කතා කරගෙන ශුද්ධාත්මකින් වන්නමක් කුණුහරුපයක් කියන එකට එන්න එපා මඩ ගහන්න. තොපිට දිනන්න බෑ මාත් එක්ක. වැඩක් බලන්න මක බැල ඵලයව කියලා තමයි කියන්නේ. මම හරි සතුටුයි නම් Instagram ස්ටෝරි ලා කතා කරගෙන ලැබීම ගැන මම තෝරගත්ත platform එක number 1 platform ලංකාවේ Instagram බොහොම හොඳ වැදගත් පිරිසක් ඉන්නවා. උන්ට පවුල අවුල් තියෙනවා. උන්ගේ තියෙන ත්‍රාවේසකම් බලුකම් ඔක්කොම තියෙනවා. ඒත් උන් හැසිරෙන්න දන්නවා. උන් තැනක ඉන්න දන්නවා. අඳින්න දන්නවා, කන්න දන්නවා, ඇවිදින්න දන්නවා. දෙයක් පිළිගන්න දන්නවා, බලන් ඉඳලා අවසාන වෙනකන් හිතලා අවබෝධයෙන් උත්තරයක් දෙන්න දන්නවා. දැක්ක ගමන් බල්ලෝගේ බුරන්නේ. ඒක තමයි platform කියන්නේ. මිනිස්සුන්ගේ මට්ටම්, පවුල් මට්ටම්, අධ්‍යාපන මට්ටම්, සමාජ මට්ටම්. ඔය හිතන තරම් කාටවත් මාව එහෙම වට්ටල කකුලෙන් ඇදලා කරන්න බෑ. ඔච්චර ගේම් ගාලා ලක්ෂ ගාණක් මිනිස්සු ඇවිල්ලා මේ උදව් කරලා රුපියල් 500 ඉඳන් ගත්තම කොච්චර සල්ලි ප්‍රමාණයද බොහොම ස්තුතියි හැමෝටම උදව් කරන ළමයින්ට මම තුති පුදන්නවා. මම දැන් මියවුට කියලා තියෙනවා. මගේ ලිස්ට් එක හදලා දෙන්න එක මල්ලි එක හදනවා. නිර්මල් මල්ලි ලැබ පූර්ණි වේවා හැමෝම මම එකී නොකී ටානියා ෆර්නැන්ඩෝ මිලාන් වල හැම නාංගි කෙනෙක් පිරිමි කෙනෙක් ආතල් හප්පව හැමෝම චමුව පව මම මේ එකී නොකී ඔක්කොම ගැන කියන්නේ මතක් වෙනකොට මට මේ රීල් එක කැරකෙන වෙලාවට කියන්නේ හැමෝම මට උදව් කරලා තියෙනවා මේ වෙනකොට ළමයින්ට බොහොම ස්තුතියි කියලා තමයි කියන්නේ කවිල පව ලුසිපෙල පව හැමෝම චුන්චුන්ල පව බීඑල පව උත්පලවන්න පව ඔක්කොම හැමෝම මේ කරපු උදව් මට බොහොම ස්තුතියි මම ඉස්සරහටත් පුළුවන් විදිහට මගේ වැඩේ කරන එක මගේ ස්වභාවිකත්වය අතේ සිගරට් එක කරලා තියන් ජංගි පිටින් හරි මං කියනවා මට එච්චර දෙයක් නටන්න වෙලාවක් නැහැ මට එඩිට් කරන්න එක තමයි මගේ ස්වභාවිකත්වය ඒක තේරුම් ගන්න ඒක තේරුම් ගන්න පුළුවන් වැඩි හිටි ගෑනුන්ට දරුවෝ හම්බෙලා පෞල් ජීවිත අවබෝධ කරගත්තේ උන්ට ජීවිතය අවබෝධයක් තියෙන උන්ට ඉස්කෝලේ ගිහලා හරියට අධ්‍යාපනය ලැබපේ උන්ට සහ සමාජ අවබෝධය තියෙන උන්ට මිස තොපියගේ පිස්සන්ට නෙමෙයි ඒකයි මට රටේ ගණිකාව වේවා වෘත්තීය මට්ටමේ නිපුණතා තියෙන මිනිස්සු වේවා ගායකයෝ වේවා නිවේදකයෝ වේවා පරිපාලන තරතුරු ඉන්න මිනිස්සු වේවා ජාතික මේ ප්‍රවෘත්ති සංස්ථා මිනිස්සු වේවා ජාතික රූපවාහිනී සංස්ථා මිනිස්සු නාලුවෝ වේවා නිලියෝ වේවා රූපලාවන්‍ය උන් වේවා නිරූපිකාව වේවා බඩමුට්ටු විකරණේ උන් වේවා මාළුකාර වේවා කරෝල බිස්නස් කරන එක අපව වලං හොදන අක්කපවන් ඔක්කොමට එකතුනේ ඒකයි මම මිනිස්සුන්ට කතා කරා මම දැනගත්ත අවසානෙ මෙතනට යනවන ඒකයි මම ඔක්කොම කලින් මුදල් ලං කරගත්තේ නේ මං ඉස්සෙල්ලා ජනතාව හදාගත්තා. ඒක තමයි හරි දේ. ඒක තමයි සමාජයක් විදිහට දෙන්න ඕනේ සෝෂල් මීඩියා එකකින් මිනිස්සුන්ට. මං ආවේ ප්‍රශ්නයක් කතා කරන්න. රැවටීම මුදල් ගසා කැමීම ඩිජිටල් අවකාශයේ මිනිස්සු දඩේම. නාසිසම් ඇබියුස් බොරුව. ලංකාවේ පිරිමි කරන බොරුව. කොල්ලෝ ගගහ කෙල්ල විනාශ කිරීම. ඕවා කතා කරේ. පොන්න නැන්දම ගෙවන්නම. සිරිනි කියන නාකි වේසි ගෙවන්නම. පුතාගේ උජාරුව. ඊට පස්සේ තුම්පට නමල බෙර ගහලා මගුල් කියෙල්ල. ඕවා තමයි මං කතා කරේ. මේවට